ඔන්න හරි ළමයි. ඔයාලා මේ වෙනකොට අපේ ලොජික් ගේට් ප්‍රශ්න පත්‍රය නැත්නම් ලොජික් ගේට් ප්‍රශ්නේ හරිද ප්‍රශ්න පත්‍රයේ තියෙන ලොජික් ගේට් නැත්නම් තාර්කික ඩිජිටල් සර්කිට් ප්‍රශ්නේ වටපිටාව සම්පූර්ණ සාකච්ඡාව මේ වෙනකොට බලපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අපේ නෙට්වර්ක් ප්‍රශ්නේ නැත්නම් ජාලකරණ ප්‍රශ්නට ඇවිල්ලා ඒකේ ඩිස්කෂන් එක බලන්න ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්. හරි. ආයිබෝන් ළමයි. අපි මේ විදිහට නෙට්වර්ක් ප්‍රශ්නෙටත් හරියටම තියරි ටික වටපිටාවත් එක්කම සාකච්ඡා කරගෙන යමු. හරි ළමයි. ඔයාලට නෙට්වර්ක් ප්‍රශ්නකදී මුලින්ම ප්‍රශ්න කරන තැනක් තමයි ළමයි ස්ථලක. මොනවාද? ජාල ස්ථලක. අපේ දැන් මේ ලොජික් ගේට් ප්‍රශ්න ගත්තොත් ඩිජිටල් සර්කිට් ප්‍රශ්න ගත්තොත් ඒක පැය එකමාරක් වගේ ඇදුනා. ඒ හින්දා මම මේක පුළුවන් තරම් කෙටි කරනවා. පුළුවන් තරම් කෙටි කරනවා කියන්නේ හරියටම ඔක්කොම තීරි ටික කියලා දෙනවා. එතකොට මේ ඒ වගේම කාලය පුළුවන් තරම් අඩු කරන්න වේගෙන් කියලා දෙනවා ළමයි. හරිද? වේගෙන් අපේ MCQ ඩිස්කෂන් බලපු ළමයි ඇති මේ වෙනකොට. ඔයාලා MCQ පේපර් එකට හොඳට ලියන්න ඇති. ඒකේ සේසත් රචනා පේපර් එකට උපරිම හොඳට ලෑස්ති වෙන්න ළමයි. ඔන්න හරි අපි කරගෙන යමු. නෙට්වර්ක් ප්‍රශ්නේ අපේ. මොකද නෙට්වර්ක් ප්‍රශ්නේ? නෙට්වර්ක් ප්‍රශ්න. ඔයාලගෙන් අහනවා අනිවාර්යෙන් ළමයි මුලදිම ස්ථලක ගැන. මොනවාද ළමයි? ස්ථලක ටොපොලොජි. පේනවනේ ළමයි ස්ථලක. පේනවනේ මේ කෙලවර. පේනවා. හරි ස්ථලක ටොපොලොජි. ටොපොලොජි. ඔන්න ස්ථලක. ඔයාලගෙන් ළමයි අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේ බොහෝ දුරට ස්ථලක පිළිබඳ අවබෝධයක් තියෙනවා කියලා තමයි දැනගන්න යාලා ප්‍රශ්නේ අහන්නේ. ඒත් එක්කම ඒකේ පරිගණක සම්බන්ධන ඕව ගැනත් අහනවා. ඔන්න හරි. නෙට්වර්ක් ඩයග්‍රෑම් ප්‍රත්‍යයෙන්. ඔන්න හරි. ස්ථලක ගත්තාම අපිට ඉස්සෙල්ලාම හම් වෙනවා පොයින්ට් ටු පොයින්ට් නැත්නම් ඒක හෙවත් පොයින්ට් ටු පොයින්ට්. පොයින්ට් ටු පොයින්ට් ටු පොයින්ට්. හරිද? ඒ කියන්නේ ළමයි පරිගණකයකින් පරිගණකයට ඉස්සෙල්ලා මම මොකද්ද කියන්නම්කෝ ජාලයක් කියන්නේ මොකද්ද පරිගණක එකක් හෝ පරිගණක එකක් නෙවෙයි පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් sannivedana මාධ්‍යයක් කරා සම්බන්ධ වෙමින් තොරතුරු හොමාරු කර ගැනීමට අපි කියනවා මොකද්ද පරිගණක ජාලයක් කියලා හරිද අන්න ඒ වගේ ජාල හරිද ළමයි කෙලින් මේක ලියලින්නම්කෝ පරිගණක ජාලයක් පරිගණක ජාලයක් ජාලයක් කියන්නේ මොකද්ද පරිගණක එකක් හෝ ඊට හැම වෙලාවෙම වදින පරිගණක දෙකක් හෝ පරිගණක අවම දෙකක් ළමයි හරිද පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඊට වැඩි ගණනක් sannivedana මාධ්‍යයක් හරහා සම්බන්ධ වෙමි. මොකද සම්බන්ධ වෙමින් සිදු කරන දත්ත හුවමාරුවක් අපි කියනවා අන්තර්ජාලය නැත්නම් අන්තර්ජාලනේ පරිගණක ජාලයක් කියලා. මොකද්ද? පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් sannivedana මාධ්‍ය ජාලයක් කරා සම්බන්ධ වෙමින් තොරතුරු හොමාරු කර ගැනීමට ළමයි අපි කියනවා මොකද්ද? පරිගණක ජාලයක්. හරිද? ඒ කියන්නේ අවම පරිගණක දෙකක් වෙන්න ඕනේ. මොකද ජාලයක් කියන්නේ තවත් පරිගණකයක් හා තවත් පරිගණකයක් අතර සම්බන්ධ වෙලා තොරතුරු හොමාරු කර ගැනීමට. ඔන්න හරි බලන්න. පොයින්ට් ටු පොයින්ට්. ඒ කියන්නේ අවම පරිගණක දෙකක් අතර කේබල් එකකින් බොහෝ දුරට මේක ෆයිබර් කේබල් එකක්. අර කේබල් ගැනත් අද කතා කරනවා ළමයි. ෆයිබර් වෙන්න පුළුවන්. ඊතර්නෙට් ඔන්න ඔය වගේ පරිගණක දෙකක් කේබල් එකකින් හෝ නැත්නම් මෙතන අපිට රවුටර් එකක් ගන්නත් පුළුවන්. හරිද ළමයි? මූලිකවම කතා කරොත් රවුටර් එකක් වුණත් ගන්න පුළුවන්. කේබල් එකකින් හරි රවුටර් එකකින් හරි කනෙක්ට් වෙලා ඒ දෙක අතර තොරතුරු ඔය දෙන්න හිතන ෆොටෝ එක ඔයාලා හිතන ෆොටෝ එකක් මේ පරිගණක දෙක අතර හුවමාරු වෙනවා වුණත් අන්න ඒක අපිට ගන්න පුළුවන් මොකද්ද පරිගණක ජාලයක් කියලා. ඔන්න ඔය විදිහට පරිගණක ජාල අපිට හදා ගන්න පුළුවන් විදිහවලට අපි කියනවා පරිගණක ස්ථල. ඔන්න සරල කරා. ඔන්න පරිගණක ස්ථල කියන්නේ ඔන්න ඔකට. පොයින්ට් ටු පොයින්ට්. ඊට අමතරව අපි කතා කරනවා මොනවාද? ස්ටාර්. මොකද ස්ටාර් ටොපොලොජි එක ගැන. ස්ටාර් ටොපොලොජි එක ගැන. හරිද ළමයි? ස්ටාර් ටොපොලොජි එක ගැන. හරිද? ස්ටාර් ටොපොලොජි එක ගැන. ස්ටාර් ටොපොලොජි එක ගත්තොත් මේකෙදි
මධ්‍යගත උපකරණයකට. ඒ කියන්නේ මොකද හබ් එකක් වෙන්න පුළුවන්. හරිද ළමයි? ස්විච් එකක් වෙන්න පුළුවන්. ඔන්න ඔය උපකරණයකට අපිට පරිගණක සම්බන්ධ කිරීම මගින් මොකද්ද? අපිට පුළුවන් මොකද්ද? පරිගණක ජාලයක් සම්බන්ධ කරගන්න. ඒ වගේම මේකල වාසි අවාසිත් බලමු. හරිද? ස්ටවල් මේවා දැන්නම දන්නවනේ මම වේගින් කරගෙන යන්න. මොකද්ද? මේකේ වාසි අවාසිය එක වාසියක් තමයි මොකද්ද? මේකේ වේගය ඉහළයි. හරිද ළමයි? මොකද? ඒක මධ්‍යගත උපකරණයක් කරහා ක්‍රියාත්මක වෙන බැවින් මොකද්ද මේවා අතර පරිගණක දත්ත හුවමාරු කරන වේගය වැඩි. ඒ වගේ මොකද්ද? මේකේ අවදානම ඉහළයි. මොකද්ද? අවදානම ඉහළයි. ඔයාලට මෙන්න මේ වගේ ඇප්ලයි එකක් නැත්තම් මේකේ මොකද යෙදීමක් දීලා තමයි ඔයාලගෙන් අනිවාර්යෙන් අහන්නේ මොකද්ද මේකට ගැලපෙන්නේ කියලා. විනාඩියක් දෙන්න තමයි සවුන්ඩ් හරිද බලාගන්න. හරිනේ? ඔන්න හරි. හරිනේ? අවදානම ඉහළයි. ඔන්න ස්ටාවල. ඊළඟට අපි මෙන්න ජාලයක් කියන එක අපි අහක් කරනවා. හරිනේ ළමයි? දැන් සත්‍ය හරිනේ? ගැටලුවක් තිබ්බද මුලින්? ඔන්න හරි. දැන් ස්ටාර් වලට පස්සේ අපි එනවා මොකද්ද? ඔයාලා කවුරුත් දන්න බස් ටොපොලොජි නැත්තම් බස් ස්ථලකය මොකද්ද? ප්‍රධාන වෛරය
ඇහෙනවද ළමයි? කොතනින්ද දන්නේ සද්ද නතර උනේ? මම ආයෙ කරගෙන යන්නම්. මොකද මම මුලින්ම බැලුවේ ළමයි. හරිනේ. ඔන්න බලමු. ආයෙත් කරගෙන යන්න. ස්ටාර්ට් ටොපොලොජි. තරු ස්ථලකයේදී කොහොමද? වේගය ඉහළයි, ඒ වගේම මොකද? අවදානම ඉහළයි. මොකද මධ්‍යගත උපකරණය බිඳ වැන්නොත් ඒක බිඳ වැටෙනවා ජාලේ. හබ් එකයි ස්විච් එකයි මැද තියාගෙන මොකද වටේට කම්පියුටර්ස් ගන්නවා. බස් ස්ථලකයේ ගත්තොත් ඒකෙදි දෙපැත්තට ටර්මිනේටර්ස් දෙකක් යොදනවා බෑක්බෝන් එකේ. මොකද මේ ටර්මිනේට් නැත්නම් බෑක්බෝන් එකේ කෙලවරකට එන සංඥාවක්, සම්ප්‍රේෂණය කරන සංඥාවක් නැවත හරවා යන ටර්මිනේට් එකෙන්. හොඳට මතක තියාගන්න. ඊට අමතරව මේකේ මධ්‍යගතව පාවිච්චි වෙන මොකද බෑක්බෝන් එකවත් ප්‍රධාන වෛරය. ප්‍රධාන වෛරය බිඳ වැටුනොත් මුළු ජාලයම බිඳ වැටෙනවා. හිතන්නකෝ මේක මෙහෙම වැඩ නැතුව ගියා කියලා කැන්න කියලා. කේබල් එක කැල්ලා ගියා. එහෙම වුණොත් මොකද? මුළු ජාලයම බිඳ වැටෙනවා ළමයි. ඔන්න හරි රින්ග් ටොපොලොජි. රින්ග් එක ගත්තොත් මුදු ස්ථලකය. කොහොමද සිංහලෙන් කිව්වොත් මුදු ස්ථලකය. මේකෙදි පණිවිඩය යවන්නේ ටෝකර් රින්ග් කියන විශේෂකමෙන්. ටෝකර් රින්ග් කියන්නේ මොකද්ද? ඔයා ඒකෙන් බීට පණිවිඩයක් යවනවා. එහෙම වුණොත් ඔයා ඒක ටෝකර් රින්ග් එකට දාලා ඔහොම එවනවා. එවපුවාම බීට ගිහින් එයා පණිවිඩය ගන්නවා. හැබැයි පණිවිඩය අරගෙන මේක මෙතනින් හිස් වෙනවා. ටෝකන් රින් එක හිස් වෙනවා. හැබැයි එයා සම්පූර්ණ වටයක් ගිහින් තමයි ආපහු ඒට එන්නේ. ඒ වගේම ඔයා හිතන්නකෝ මේකේ පළවෙනි ඔයා ෆොටෝ එකක් ළමයි ආයෙත් එතනදී වැඩ නැතුව ගියා මං ගිහිල්ලා මයික් සෙට් එක ආයෙ මාරු කරා. පොඩි ගැටලුවක් තියෙනවා. ඒකේ මේ අපි කොහොමද අදට කරගෙන යන්නේ? හරි. ඔන්න බලමු. රින්ග් ටෝකන් රින්ග් ආයෙත් කියනවා කොහොමද? මුදු ස්ථලකයේදී දත්ත ගමන් කරන්නේ වාමාවර්තව නම් පළවෙනි අපි ටෝකන් රින්ග් එක හරහා යවන්නේ ඒක ගමන් කරනවා ටෝකන් රින්ග් එක හරහා වාමාවර්තව නැත්නම් දක්ෂිනාවර්තව. හරිද? ඒ එක ෆොටෝ එකක් ඒ නම් බීට යවද්දී සම්පූර්ණ වටයක් යවනවා. ඊළඟ ෆොටෝ එක ඔයා හිතන්නකෝ ටෝකන් රින්ග් හරහා වාමාවර්තව යවුවා කියලා. එහෙනම් ඒක වාමාවර්තව සම්පූර්ණ වටයක් ගිහින් තමයි අදාළ පරිගණකයට අදාළ දත්තේ සම්ප්‍රේෂණය කරන්න ළමයි. හරිනේ? හැබැයි මේක දක්ෂිනාවර්තව හා වාමාවර්තව දෙවිදිහටම යන හින්දා එක පැත්තකට විතරක් යනවා කියලා කියන්න බෑ. හරිද? ඒක අවබෝධ කරගන්න ළමයි. ඒ වගේම මේකේ බිඳ වැටීම අවමයි. මොකද්ද හැම වෙලාවෙම හැම පරිගණකයක්ම ඊට දෙපැත්තේ පරිගණක වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය හිතන්නකෝ මේ පරිගණක දෙක අතර බිඳ වැටෙන කියලා ජාලේ. හැබැයි ඔයාලට බලන්නේ මේ පැත්තෙන් ඒකට දත් යවන්න. එහෙනම් බිඳ වැටීම අවම. ඊළඟට මේකේ වයර් වලට යන වියදම හින්දා නැත්නම් කේබල්ස් වලට යන වියදම හින්දා මොකද්ද? අවම හින්දා මේකේ වියදමත් අවමයි ළමයි. ඔන්න හරි. ඊළඟට අපි නවත් මෙෂ් හෙවත් දැල් ස්ථලකයට. මොකද්ද? දැල් ස්ථලකය. මේකේ හැම වෙලාවෙම පරිගණක ඊට ජාලයේ තියෙන හැම පරිගණකයකටම එක පරිගණකයක් ජාලයේ තියෙන හැම පරිගණකයකටම සම්බන්ධයි. ඔය හිතන්නකෝ මේක කියලා වෙන්න මේක. හරිද? මේක මෙයාට සම්බන්ධයි. මෙයාට සම්බන්ධයි. මෙයාට සම්බන්ධයි. ඒ වගේ ජාලයක තියෙන එක පරිගණකයක් අනිත් පරිගණක හැමෝටම සම්බන්ධයි හැම එකටම. එහෙනම් මොකද? බිඳ වැටීම අවමයි. ඒ වගේ මේකේ වියදම ඉහළයි. මොකද? වියදම අධිකයි. මොකද? මේක මෙයාලා කියන්නේ ළමයි හරිද කේබල් වලින් සෙට් කරනවා කියලා. හැබැයි ගොඩක් දුරට මේකේ වියදම අධික වෙන්නේ අන්න ඒ හේතු හින්දා. නමුත් මේ වගේ මෙෂ් ස්ථලක ගොඩක් දුරට පාවිච්චි කරන්නේ සෙට් කරන්න මොනවද? මෙෂ් ස්ථලක සම්බන්ධ කරන්න මොනවද පාවිච්චි කරන්නේ? රවුටර්. අන්න හරි. ඔන්න මෙෂ් හරි බස් හරි රින්ග් හරි. ඊළඟට අපි එනවා රුක් ස්ථලකයේ මොකද්ද? ට්‍රී ටොපොලොජි. මොකද්ද? ට්‍රී ටොපොලොජි. හරිද ළමයි? ඒ කියන්නේ මොකද්ද? රුක් ස්ථලකේ. ඒ කියන්නේ බස් ස්ථලකේම මොඩිෆිකේෂන් වර්ෂන් එක. ඔන්න බස් ස්ථලකයේ වගේ ප්‍රධාන වයරේ දෙපැත්තෙන් ටර්මිනේටර්ස් ගහලා බෑක්බෝන් එක දාලා තියෙනවා. මේකෙන් මේ පැත්තට ජාලයක් විහිදෙනවා. හරිද ළමයි? මෙන්න මේ පැත්තට ජාලයක් විහිදෙනවා. අන්න ඒකේ කෙලවලෙත් මොකද්ද? ටර්මිනේටර් එකක් දීලා තියෙනවා. ටර්මිනේටර් එකක් හයි කරලා තියෙනවා. මොකද මේ පැත්තේ කෙලවලට යන දත්ත ආපහු හරවල එවන්න. ඒ වගේම අර ගහක අතු වගේ බස් ස්ථලකයේ තිබ්බ ශාඛා වලට මොනවද? තවත් පරිගණක සම්බන්ධ කරලා. අන්න එහෙම තමයි මේ රුක් ස්ථලකය හදන්නේ. මේකෙදිත් වියදම අධිකයි. ඒ වගේම මොකද්ද? බිඳ වැටීම් අවදානම ඉහළයි. මේකෙත් මොකද්ද බිඳ වැටීම් අවදානම ඉහළයි. හේතුව මේ ප්‍රධාන වයරේ බිඳ වැටුනොත් ළමයි මොකද? මෙන්න මෙහෙම බිඳ වැටුනොත් ජාලය එතනින් ෆේල් වෙනවා. ඔන්න හරි.
ඔන්න ඔය විදිහට මම ටොපොලොජි ටික හඳුන්වා දෙනවා. මොකද ඔයාලගෙන් බොහෝ දුරට නෙට්වර්ක් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ ටොපොලොජි ගැන. ඔන්න හරි. ඊළඟට සංයුක්ත ටොපොලොජි නැත්තම් සංයුක්ත ස්ථලකයවත් මොකද කම්බයින් ටොපොලොජි. හරිද ළමයි මොනවද කම්බයින් ටොපොලොජි. කම්බයින් ටොපොලොජි එකක් කියන්නේ. ඔයා හිතන්නකො මේ මොකද්ද මුදු ස්ථලකයක් හා බස් ස්ථලකයක් එකට සෙට් කරනවා කියලා. ඔන්න මුදු ස්ථලකයක් තියෙනවා පොඩියට අඳින්න ළමයි ඈ. මෙතන ඉඩ නැති නිසා ඔයාලට පේනවනේ. ඔන්න හරි. කොහොමද? මුදු ස්ථලකයක් හා බස් ස්ථලකයක් වගේ ස්ථලක දෙකක් එකිනෙකට සෙට් කරොත් අපි ඒකට කියනවා මොකද්ද? කම්බයින් නැත්තම් සංයුක්ත ටොපොලොජි එකක් ගැන. ඕගොල්ලන්ත් අර මේ වගේම තමයි. මේකේ භාවිතයේ අර මොකක් හරි යෙදීමක් තිබ්බොත් තමයි අපි මේ වගේ අවස්ථාවක අර මේ විදිහට අපි මොකද්ද? මෙන්න මේ විදිහට කම්බයින් ටොපොලොජි යොදාගන්න. තප්පරයකට හක් කරනම් මේ ඔක්කොම දාගන්න ළමයි. ඔන්න ඔයාලා මේ නෝට් එක දාගන්න ඇති ළමයි. මම මහක් වුණා. දැන් ආයෙත් කම්ප්ලීට් කරගෙනම යනවා ළමයි. ඔන්න හරි. කලින් ඩිස්කෂන් එක බලපු ළමයි කමෙන්ට් එකක් දාන්න බලන්න. මොකද? ඔයාලගේ ලොජික් ගේට් ප්‍රශ්න හරිද? ඔන්න ස්ථලක ඉවරයි ළමයි. සම්පූර්ණයෙන් අර ඒ වගේ අපි එනේන ප්‍රශ්නේ අදාළ මොන තියරි වටෙන්ද ඇහිලා තියෙන්නේ ඒවට අදාළ සියලු කොටස් සාකච්ඡා කරනවා. මේක නේ නිකන් රිවිෂන් එකේ කොටසක් වගේ තමයි. අපේ රිවිෂන් එක මොනවද? රිවිෂන් එකේ තියෙන අන්න ඒකේ කොටසක් වගේම තමයි. මොකද්ද? ආපහු තියරිය මතක් කරගෙන යනවා. ඔයාගේ ප්‍රශ්නෙට මූණ දෙන්න. ඔන්න හරි ළමයි. සර්ගේ වීඩියෝ ක්වොලිටි වෙලා කියලා ළමයි මෙසේජ් එකක් දාලා තිබ්බා. මේ එතනින් ඉස්සරහට වීඩියෝ අපි ක්වොලිටි එකට අප්ලෝඩ් කරනවා. ඇත්තටම ඔයාලට මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න මේ ලොකු වෑයමක් මේ දවස්වල දරනවා. මොකද මේ අපි ගත්තොත් ගොඩක් නෙට්වර්ක් එක ස්ලෝ මං ඉන්න හරිය. ඒ වුණාට මං වීඩියෝ එක දාලා ඔයාලට අප්ලෝඩ් කරන එක ඉඳලා තමයි ඒ වැට් ටික ඉස්සරහට කරගෙන යන්නේ. ඔන්න අපි එනවා නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් අඳින්න. මං කෙටියෙන් මතක් කරගෙන යන්නේ ළමයි. නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් ජාල රූප සටහන්. නෙට්වර්ක් මොනවද තමයි ඩයග්‍රෑම්ස් හරිද? අකුරු හරිනේ නෑ MS නේ. නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් ජාල රූප සටහන් අඳින්න අපේ ළමයි. ඔන්න හරි බලන්න. ජාල රූප සටහන් අඳින්නේ කොහොමද? ඔයාට ජාලයක් සම්බන්ධ කරද්දී ළමයි කොහොමද? රවුටර් තියෙනවා, ඊළඟට ස්විචස් තියෙනවා, ඊළඟට අපි ගත්තොත් සර්වර්ස් තියෙනවා, PC තියෙනවා, ඊළඟට printers තියෙනවා. ඔන්න ඕවා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. ඒ අතර ගිනි පවුරුත් යොදා ගන්නවා කියලා කියනවා. ඔන්න ඕවා අපි සම්බන්ධ කරන්න ඕනේ විදිහක් තියෙනවා. ඒවා අඳින්න ඕනේ පිළිවෙලක්, ඒවා අඳින්න ඕනේ විදිහක් තියෙනවා. ඒ කොහොමද? අපි ගත්තොත් අපි පරිගණකයක් PC එකක් අඳින්නේ කොහොමද? කොටුවකින් රවුම් වලිනුත් අඳින වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ස්විච් එකක් වේ වගේම මල්ටි ලේයර් ස්විච් එක්ක හබ් එකක්. අන්න ඒකට අපි සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ මේව එකක් යොදා ගන්නවා. ඊට අමතරව ෆයර්වෝල් එකක් කියලා හිතමුකෝ අපි. ෆයර්වෝල් එකක් අපි ඇන්දොත් ළමයි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම අඳිනවා ෆයර්වෝල් එකක්. හරිද? ෆයර්වෝල් එකක්. හරිනේ ළමයි. ඊළඟට අපි මොකද්ද? රවුටර් එකක් අඳිනවා කොහොමද? ඒත් සාමාන්‍යයෙන් කොටුවක් තමයි අඳින්නේ. මේවට තමයි අර ස්ථිර ඉංජිනේරින් ඩ්‍රෝවින් වල වගේ මොකද ස්ථිර හැඩතල නෑ ළමයි. නමුත් අපි පොදුවේ කොටු වගේ තමයි භාවිත කරන්නේ. රවුටර් මම නිකන් හදලා පෙන්නන්න තමයි ඈ. නැත්තම් මේවත් අඳින්න කියලා දෙනවා කියලා හිතයි රවුටර්. ඊළඟට ඔන්න අපි අඳිනවා මොකද්ද? ඉන්ටර්නෙට් එක අපි අඳින්නේ මොකද්ද? වලාකුළකින්. ඔන්න ඔය විදිහට අපි ජාල ස්ථලක ජාල සම්බන්ධ කරලා ඒවා භෞතිකව ජාලයක් සම්බන්ධ කරන්න දන්නවා කියලා හිතමුකෝ. කම්පියුටර් එකකින් RJ45 එකකින් තව කම්පියුටර් එකකට ගහලා ඒක තව කම්පියුටර් එකකට ගහලා ඒ වගේ සාමාන්‍ය ජාලයක්. එහෙම නැත්නම් ස්විච් එකකින් අර කේබල් ගහලා PC එකකින් එකට අපි සම්බන්ධ කරනවා ජාලයක්. අන්න ඒක සම්බන්ධ කරන්න කලින් අදහසක් ගන්න අපි මොකද්ද? ජාල රූප සටහන් නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳිනවා. ඒක තමයි ඔය මෙතන කියන්නේ. ඔන්න හරි. අපි මෙන්න මෙහෙම කියනවා. PC 35කින් යුතු මොකද්ද? 35කින් යුතු වෙබ් printer ඊළඟට සාමාන්‍ය printer ඊළඟට firewall ඊළඟට DNS හා මොනවද? DNS හා
proxy servers හරිද DNS සහ proxy servers මොන මං එකෙන් එක අඳිනවා firewall DNS proxy servers ඊළඟට අපි ගත්තොත් ඔය ටික තමයි කොහොම සම්බන්ධ කරපු ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ වෙයි කියලා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවලු අන්තර්ජාලයට සම්බන්ධ වෙයි මෙන්න මෙහි ජාල සටහන නැත්නම් ජාල රූප සටහන ඇඳ දක්වන්නලු මොකක්ද ජාල රූප සටහන ඇඳ දක්වන්නලු හරිද ළමයි කොහොමද අඳින්නේ අපි අඳිනවා ජාල රූප සටහනක් කොහොමද ස්විච් එකක් අඳිනවා ඔයා හිතන්නකෝ මෙන්න මෙහෙම තිබ්බොත් ජාලයන් දෙකක් එකට එකතු කරනවා කියලා එහෙම වුණොත් අපි පාවිච්චි කරන්නේ බොහෝ දුරට මල්ටි ලේයර් ස්විච් එකක් හැබැයි මෙතනදී අපි පාවිච්චි කරන්නේ මොකද්ද සාමාන්‍ය ස්විච් එකක් හොඳට මතක තියාගන්න ඔයා මල්ටි ලේයර් ස්විච් එකක් පාවිච්චි කරන්නේ ජාලයන් දෙකක් එකට එකතු කරන අවස්ථාවලදී වගේ තමයි ඒතකොට මල්ටි ලේයර් ස්විච් කියලාම ලියන්න ඕන හරි ස්විච් එකක් සෙට් කරා දැන් මෙතන කියනවනේ PC එකේ නම් PC 35ට ලකුණු කරන්න ඕනේ කියලා නැත්නම් සම්බන්ධ කරන්න ඕනේ කියලා. ඔයා එතකොට PC එකේ ඉඳන් 35ක් අඳිනවද මේකට නෑ. PC 1 ලකුණු කරලා PC 35 කියලා ලකුණු කරොත් මේක බලන කෙනා දන්නවා කොහොමද PC එකේ ඉඳන් තමයි 35ට තියෙන්නේ කියලා. හැබැයි විශේෂ අවස්ථාවක් තියෙනවා. PC 16ෙහි මොකද printer එකක් සම්බන්ධ කරලා තියෙනවලු. PC 16ට printer එකක් සම්බන්ධ කරලා තියෙනවලු. 16 වෙනි PC එකට. එහෙම වුණොත් ඔයා ඒකට වෙනම PC 16 කියලා සම්බන්ධ කරන්න PC 16 කියලා PC එකක් අරගෙන අන්න ඒකට අපි මොකද්ද printer එක සම්බන්ධ කරන්න ඕනේ ළම. හරිද? ඔන්න උතනින් මං කියලා දෙන්න printer එක. අනිවාර්යෙන් සාමාන්‍ය printer එකක් ළමයි switch එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔන්න අපි මෙතනදී printer එක සම්බන්ධ කරා. හරිද? ස්විච් එක සම්බන්ධ කරයි කියලා නෑ. හරිද? සාමාන්‍ය printer එකක් හොඳට මතක තියාගන්න ළමයි ස්විච් එකට නෙවෙයි සම්බන්ධ වෙන්නේ අනිවාර්යෙන්ම ළමයි මොකද්ද PC එකකට නැත්නම් කම්පියුටර් එකකට. මෙන්න මේ වෙබ් printer එක එතකොට කොහාටද? වෙබ් printer එකක් අපිට සම්බන්ධ කරන්න පුළුවන් ළමයි මොකේටද? ස්විච් එකකට. මොකේටද? ස්විච් එකකට ළමයි. ඔන්න හරි. මෙතනට අපි සම්බන්ධ කරනවා මොකද්ද? වෙබ් printer එක. ඔන්න හරි ළමයි. දැන් මේ වෙබ් printer එකක් සම්බන්ධ කරලා ඉවරයි. ඊළඟට අපිට මේ DNS proxy වගේ server සම්බන්ධ කරන්න තිබ්බොත් අන්න එයා සම්බන්ධ කරනවා මොකේටද ළමයි? එයාව අපි සම්බන්ධ කරන්නේ පොඩ්ඩක් ඉන්න ළමයි. එයාව අපි සම්බන්ධ කරන්නේ
ළමයි මේකේ මේ මම මෙතනදී මේ ටික කියලා දීගෙන යන්න ඊළඟට මේකේ වීඩියෝ දෙවෙනි කොටසක් එකේ මොකද මේ මයික් එකේ පොඩි ප්‍රශ්නයක් ගින් ඒක හැම හදලා මේකටින් දාන්න. ඔන්න හරි. මෙතනදී අපි මොකද්ද ඩේටාබේස් එකක් නැත්තම් ඩේටාබේස් එකක් උන මම අතන ලිව්වේ නැති එක. ඩේටාබේස් එකක් සම්බන්ධ කරනවා කිව්වොත් අපි ඒක ළමයි අඳින්න ඕනේ කොහොමද? ඩේටාබේස් එක අපි අනිවාර්යෙන් අඳින්න ඕනේ ළමයි මෙන්න මේ හැඩෙන් කොහොමද? ඩේටාබේස් එකක් අපි අඳින්න ඕනේ මෙන්න මෙහෙම. මේක තාම අහලා නැහැ ළමයි හරිද? ඩේටාබේස් එකක් මෙන්න මේ හැඩේ. ඊට අමතරව DNS proxy වගේ සර්වර්ස් අන්න ඒවත් අපි හයි කරන්න මොකේද? මෙන්න මේ ස්විච් එක නැත සම්බන්ධ කරන්න මේ ස්විච් එකට. හරිද ළමයි? DNS කියලා වෙනම අඳින්න ඕනේ සර්වර් එකක්. ඊළඟට proxy කියලා තව සර්වර් එකක් අපි අඳින්න ඕනේ. ඔන්න ඉඩ තියෙන විදිහට අඳින්න තමයි. හරිද? ඔන්න ඔහම ඇඳලා ඉවර වෙලා ළමයි අපි මේක අන්තර්ජාලයට සම්බන්ධ කරද්දි ළමයි ඉස්සල්ලාම කරන්නේ ෆයර්වෝල් එකට දෙනවා. මොකද්ද ෆයර්වෝල් එකට කනෙක්ෂන් එක දීලා මොකද ළමයි ෆයර්වෝල් එකට ගිනි පවුරට අපි මේවා කතා කරා හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් දෙකක් තියෙනවා කියලා ෆයර්වෝල් වර්ග ෆයර්වෝල් එක ගිනි පවුර යන්නේ ඒකට මොකද්ද මෙන්න මේ ජාලයේ ස්විච් එකේ කනෙක්ෂන් එක දීලා ඊට පස්සේ තමයි මොකේද රවුටර් එකට යන්නේ. මොකද රවුටර් එකෙන් ඇතුළට එන දත්ත තමයි අපි පෙරන්න ඕනේ මොකද්ද නෙට්වර්ක් එකෙන් එන දත්ත. එන රවුටර් එකට පස්සේ ෆයර්වෝල් එක තියෙනවා. රවුටර් එකට එහා පැත්තේ අපේ ඉන්ටර්නෙට් එක තියෙනවා. හරිද ළමයි? ඉන්ටර්නෙට් එක තියෙනවා. ඔන්න ඔය විදිහට අපි මොකද්ද ජාල රූප සටහන් අඳිනවා. මෙන්න මේ විදිහට. මේ සාමාන්‍ය පොදු වෙන දේවල් ඔක්කොම දාලා ජාලයක් ඇඳලා තියෙන්නේ. මම මෙතනදී අනිත් සමවන්න දේවත් කියලා දුන්නා. මේක දාගන්නකො ළමයි. මේක ඉතුරු කියන මේ නෙට්වර්ක් මෙතනින් ඉවර නැහැ. තව ඉස්සරහට තියෙනවා. ඒක ඊළඟ කොටසෙන් බලන්න තමයි. ඔන්න හරි.